ඔන්න අද කතා කරන්නේ කෙටි ප්‍රශ්න 17 ඉඳලා 21ට යනකම් ප්‍රශ්න ටික. මුලින්ම කියනවා අපිට හරය පරිමය කරන්න. අපි මේ ළඟදිත් මතක් කරා හරය පරිමය කරන්න තියෙන ප්‍රශ්නේ. මුලින්ම නෝට් එක ලියමු. ඊට පස්සේ පේපර් එකේ තියෙන ප්‍රශ්නෙට සාකච්ඡා කරමු. හරි? ලියන්න එනම් මාතෘකාව හරය පරිමය කිරීම. අනිවාර්යෙන් කොච්චර ගාන දැනගන්න පුළුවන් වුණත් බැරි වුණත් නෝට් ලියන්න ඕනේ අනිවාර්යෙන්ම. මතකයින වැඩේ දැන් සුරුයිනේ. දැන් එහෙනම් පළවෙනි නෝට් එක මාතෘකාව ලියන්න ළමයි හරය පරිමය කිරීම. ඒ යටතේ පළවෙනි කරුව අර නැවත මතක් කිරීම නිසා පොඩක් මේ වේගෙන් ලියමු ඈ. හරි පළවෙනි කරුව ලියන්න. ලියන්න නැතුව ඉන්න බෑ. අනිවාර්යෙන් ඔක්කොම ලියන්න ඕනේ. බ්‍රහස්පතින්ද බලනවා. හරි ඔන්න ලියන්න. හරය පරිමය කිරීම යනු අනිවාර්යෙන් නෝට් ලියන්න ඕනේ. කලින් ලිව්වා කියලා බෑ. හරය පරිමය කිරීම යනු හරයේ ඇති වර්ගමූලය ඉවත් කිරීමයි. හරය පරිමය කිරීම යනු හරයේ ඇති වර්ගමූලය ඉවත් කිරීමයි. හරයේ ඇති වර්ගමූලය ඉවත් කිරීමයි. රූලක් කරලා ඊට පල්ලෙහාට උනේ. හරය පරිමය කිරීමට හරය පරිමය කිරීමට හරය පරිමය කිරීමට හරයේ ඇති වර්ගමූලයෙන් පමණක් හරය සහ ලවය ගුණ කරන්න. හරයේ ඇති වර්ගමූලයෙන් පමණක් කියන වචනය ඕනේ. හරයේ ඇති වර්ගමූලයෙන් පමණක් හරය සහ ලවය ගුණ කරන්න. හරි. ඔක තමයි මේ අලුත දෙන්න තියෙන නෝට් එක. ඔන්න ළමයි ගාන තියෙනවා 17. එතකොට යට තියෙන මූලයට තියෙන ඉලක්කමෙන් විතරයි ළමයි උඩ යට දෙන්නම ගුණ කරන්නේ. මේ එහෙනම් කොමක් මූල 3මයි. එහෙනම් උඩ යට දෙන්නම අපි ගුණ කරන්නේ මූල 3. මතකද වැඩේ මම කියලා තියනවා නේද වර්ගමූල හැසිරෙන්නේ හරියට නිකන් සිම්පල් ඉංග්‍රීසි අකුරු වගේ කියලා. මට කියන්නේ 9 ගුණ කිරීම x කවුද? 9 ගුණ කිරීම x කවුද? 9යි x නේ. ඒ වගේ 9 ගුණ කිරීම මූල 3 කවුද? 9යි මූල 3යි. මතකද ළඟදීත් මතක් කළා එකම ඉලක්කමක වර්ගමූල ආවොත් එහෙම මොකද්ද වෙන්නේ? යාළ ගුණ වෙද්දී. එකම ඉලක්කමක වර්ගමූල ආවොත් ළමයි මොකද්ද වෙන්නේ? එතන තියෙන මූලේ නැති වෙලා නිකම් මෙතන පේන තියෙන ඉලක්ක වල තමයි අන්තිම උත්තරේ. හරි? ඒ වගේ මූල 3 ගුණ කිරීම මූල 3 කවුද? නිකම්ම 3යි. ඊළඟට ළමයි තව ටිකක් මේක සුළු කරන්න පුළුවන්ද කියලා අපි බලන්න ඕනේ. එහෙම බලනකොට මේ බලන්න වර්ග මූලයේ ඇතුලේ තියෙන ඉලක්කමක් එක්ක එළියේ තියෙන ඉලක්කමක් කපන්න බෑ හරිද? මූලයේ ඇතුලේ තියෙන ඉලක්කමක් එක්ක එළියේ තියෙන මේ ඉලක්කම කපන්න බෑ එකපාරට. එහෙනම් එළියට ඒ කියන්නේ එළියේ තියෙන ඉලක්කම එක්ක කරලා බලන්න උඩ යටයි. ඔබ බෙදනවනේ. ඔව්. ගෙදර හිටියට උත්තර දෙන්න ඕනේ. හරිනේ ගෙදරනේ ඔක කෑ ගහලා උත්තරේ කියන්න. හරි? එතකොට 9යි 3යි මොකද වෙන්නේ? කැපෙනවා. 3 3 1යි 9 3 3යි. එහෙනම් යට තියෙන එක ගණන් ගන්නවද? යට ඒ කියන්නේ හරයට එකක් આવොත් අපි ගණන් ගන්න නැහැ. හැබැයි උඩට එකක් આવොත් ගණන් ගන්න ඕනේ. දැන් එහෙනම් අන්තිම උත්තරේ මෙන්න මෙය. 3යි මූල 3යි තමයි අන්තිම උත්තරේ. විශේෂයෙන් නෝට් එකේ දාන්න ඕනේ මේ මේවා අපි සැරෙන් සැරේ ලියනවා. මෙහෙම සැරෙන් සැරේ ලියනකොට වෙන්නේ ඔයාලට මේවා නිකම්ම ඇඟට උරු වෙනවා. එතකොට ආයි වෙනම පාඩම් කරන්න දෙයක් නැහැ. නිකම්ම මේක මතක තියන්න. ඒකයි මේ හැමදෙස්සෙම ලියවන්නේ. දන්නවා කියලා ලියන්න නැතුව ඉන්න එපා. උදාහරණයක් දාන්න. හරි මේක පේපර් එකේ ගන්න. ඊට පස්සේ මේ නෝට් එකේ මේවා ලියන්න. ඊට පස්සේ හරිනේ වෙලාව ඇති නේද? මේක වැඩිද නෑනේ. මේ ටික නෝට් එකේ
මේක තමයි ගාන. ඊළඟට ළමයි 18 වෙනි ප්‍රශ්නේ තියෙනවා. AB සමානයි AC √f දීලා තියෙන්නේ. එතකොට මේ රටක් ගාලා ලියමු. ප්‍රශ්න ගොඩක් තියෙනවා කතා කරන්නේ. 18 ඒක ගාන කරලා නෝට් එක දෙන්නම්. මෙතන 30යි කියලා දීලා තියෙනවා. මෙතන 40යි කියලා දීලා තියෙනවා. මෙන්න මෙහෙම එක ගහලා තියෙනවා. මෙතන x අකුර දීලා තියෙනවා. මෙතන C B D A අන්න එහෙම දීලා තියෙනවා. හරි. කොහොමද ළමයි ඔබ හදන්න අපෙන් අහන්නේ AB සමානයි AC හා රූපේ දී ඇති අනිකුත් තොරතුරු අනුව x වල අගය අහනවා. ඔන්න ඒ ගාන හදන්න අපිට මතක තියෙන්න ඕන දේවල් තියෙනවා. එකක් තමයි සමද්විපාද ත්‍රිකෝණ ක්‍රමය. හරි. මෙන්න මේ ටික මතක තියෙන්න ඕන. සමද්විපාද ත්‍රිකෝණ ක්‍රමය. මේකට ඕන වෙනවා. මේ වගේ එකක් අපි සාකච්ඡා කරන්නේ මුල් ප්‍රශ්නේ පළවෙනි පිටුවද මන්දා. එතකොට තව මොනවද ඕන වෙන්නේ? ත්‍රිකෝණයක මෙන්න මේක තමයි ඕන වෙනවා. ත්‍රිකෝණයක පාදයක් කිරීමෙන් හැදෙන බාහිර කෝණය මතක කරගන්නකෝ. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණයට මොකද වෙන්නේ? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණය එයත් එක්කම ඉන්න මෙයාද නෑනේ. එයත් එක්කම ඉන්න මෙයා නෙවෙයි. ඉතුරු කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා. මේ දෙන්නගේ එකතුවට තමයි ළමයි සමාන වෙන්නේ. මෙන්න මේ එළියේ හැදෙන කෝණය. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සමුක්කෝණ දෙක එකතුවට සමාන වෙනවා. අන්නේ කතාවත් එන්න ඕන වෙනවා. ඊට අමතරව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව කීයද? ත්‍රිකෝණයක ඇතුලේ කෝණ තුනේ එකතුව. ත්‍රිකෝණයක ඇතුලේ කෝණ තුනේ එකතුව 180යි කියන කතාව අපිට ඕන වෙනවා. එතකොට මේ ගාන හදන්න ක්‍රමයන් තුනක් ඕන වෙනවා. ඔන්න බලන්න කොහොමද ගන්නෙ කියලා. මේ බලන්න. ඔයාලට එන්න ඕනේ මේ x අකුර තියෙන තැන ඉන්න කොහොම හරි එන්න ඕනේ. අපි එතකොට මේ ත්‍රිකෝණයෙන් ගාන පටන් ගන්න පුළුවන්. මෙන්න මෙහෙමයි ගානක් හදන්න පටන් ගන්න. කෝණ හොයන්න හරි මොකක් හරි අපි මේ නොදන්න කෙනෙක් හොයන්න තියෙනකොට දන්නේ නැති කට්ටිය එක්කෙනෙක් ඉන්න තැනින් පටන් ගන්න. මොකද පටන් ගන්නෙ? දන්නේ නැති කට්ටිය එක්කෙනෙක් ඉන්න තැනින් තමයි පටන් ගන්න. බලන්න ABC ත්‍රිකෝණය ඇතුලෙන් අපිට වැඩේ පටන් ගන්න පුළුවන්ද? බෑනේ තුන් දෙනාම දන්නේ නැහැ. එතකොට ABC ත්‍රිකෝණය ඇතුලෙන් මුලින් හදන්න පටන් ගන්න බෑ. එහෙනම් අනිත් ත්‍රිකෝණ කවුද මෙයා? මෙයා බලන්න. අනේ ලොකු එක්කෙනා බලන්න. ලොකු එක්කෙනාගේ මේ මුල දන්නවා. මේ කෝණේ දන්නේ නැහැ හරියට. මේ කෝණේ දන්නේ නැහැ. දන්නේ නැති කට්ටිය දෙකක් ඉන්නවා. එහෙනම් එතනින් ගාන හදන්න පටන් ගන්න බෑ. එහෙනම් අනිත් ත්‍රිකෝණේ මෙයා. මෙයා දිහා බලන්න. එයා දිහා බැලුවොත් එහෙම දෙන්නෙක් දන්නවා. කවුද දන්නේ නැති මේ? එක්කෙනෙක් දන්නේ නැහැ. අපි කතා කරපු නීති වලින් මොන ක්‍රමයේද? මෙන්න මේ දෙවෙනි එකට දාන්න පුළුවන් මේ බලන්න. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සමුක්කෝණ දෙක එකතුවට සමානයි. අන්න. දන්නේ නැති කට්ටිය එක්කෙනා ඉන්නේ. එහෙනම් ළමයි ගාන හදන්න පටන් ගන්න මෙතනින්. මෙයාම ගන්න පුළුවන් නේද කොහොමද? 30යි 40යි හරි මොන වුණොත්ද ළමයි මෙතෙන්ට එන්නේ? එළියේ ඉන්න එක්කෙනා එයා මොන වෙලාද එන්නේ? අන්න එකතු වෙලා තමයි එන්නේ. එතකොට 30යි 40යි එකතු කරලා තමයි මෙතෙන්ට අපිට උත්තරේ ගන්න ලැබෙන්නේ. 30යි 40යි කීයද? 70යි. එහෙනම් මෙතන කෝණේ ළමයි 70. ඊළඟට මතකද සමද්විපාද ත්‍රිකෝණ ක්‍රමය. ඒකෙදි මොකද උනේ? සමද්විපාද ත්‍රිකෝණ ක්‍රමයේදී උනේ ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ දෙක ඉබේම සමාන වුණා. මේ පාද දෙකක් සමාන නම් ඒ සමාන පාද වලට ඉස්සරහින් ඉන්න කෝණ දෙක තමයි ළමයි ඉබේම සමාන වෙන්නේ. අනිවාර්යයෙන් ඔයාලා පැන්සලක් හරි පෑනක් හරි තියලා නැත්නම් මෙහෙම ඉරක් හරි ගහලා බලන්න කවුද කෝණ දෙක කියලා. මේ පාදෙට ඉස්සරහින් ඉන්න කෝණේ තමයි කෝණ. හරි? එහෙනම් මේ ඉරට ඉස්සරහින් ඉන්න කවුද? මෙතන ඉන්න කෝණේ මේ ඉරට ඉස්සරහින් ඉන්න මෙතන කෝණේ. මෙයා 70යි නේද ළමයි? මෙයා කීයද? එයා 70යි හේතුව සමද්විපාද ත්‍රිකෝණ ක්‍රමයට අනුව. දැන් ඔන්න ABC ත්‍රිකෝණ දිහා බලන්න. දන්නේ නැති කට්ටිය ඉන්නේ කී දෙනායිද? x අකුර විතරයි අපි දන්නේ නැත්තේ. එතකොට
එහෙනම් දන්නේ නැති කට්ටිය එක්කෙනා ඉන්නේ. එහෙනම් මෙතනින් ගාන හදන්න පුළුවන්. ත්‍රිකෝණයක ඇතුළේ කෝණ 3 දන්නවා. අපි එකතු දන්නවනේ කීයද? ත්‍රිකෝණයක ඇතුළේ කෝණ 3ම 180යි. කෝණ දෙකක් දන්නවා. මෙයාව හොයන්න නම් මොකද කරන්න ඕනේ? 70යි 70යි උත්තර කියන්න. 70යි 70යි එකතු කරලා 180ෙන් මොනා කරන්න ඕනේ? 180ෙන් අඩු කරන්න ඕනේ. එහෙනම් 70යි 70යි කීයද? උත්තර කො 70යි 70යි 140යි. එහෙනම් 180ෙන් කීයද අඩු කරන්නේ? 140. එතකොට ඒකම 40යි. එහෙනම් ළමයි මේ ගානේ කියනවා එක සමානයි 40යි. අපිට මේක සාකච්ඡා කර කර යන නිසා ඔයාලා මේ එක එක කෝණ ආපු විදිහ පොඩ්ඩක් ලියන්න. ලියලා මේක හදන්න ඕන ක්‍රමයන් ටික පාඩුවට පොඩ්ඩක් ලියලා දාන්න. ඒ කියන්නේ මෙහෙම කෙටියෙන්. හරි? ඒ කියන්නේ මේකට ඕන වුණා සමද්විපද ත්‍රිකෝණ ක්‍රමය. ඊළඟට ත්‍රිකෝණයක පාදයක් කිරීමෙන් හැදෙන බාහිර කෝණ එක. ඒ කියන්නේ මෙහෙම රූපේ දාන්න. ඒකට ඔයාලට මතක් වෙයිනේ. ඊළඟට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව 180යි. ඕනම් මේකත් තව ටිකක් වැඩි කරා ත්‍රිකෝණයක් ඇඳලා ඔහොම දාලා එකතු 180 කියලා දාන්න. හැබැයි ඒකෙන් කියන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු 180 කියන කතාව. හරිද? ඒ විදිහට මේ ගාන හදන්න ඕන ක්‍රමයන් ටික පොඩ්ඩක් තරුවක් දාලා මේ පැත්තකින් ලියන්න ගාන ළඟින්. ගාන ළඟින් හරි අර අපි නෝට් එක හදාගෙන යන තැනින්. ඒ කියන්නේ ප්‍රශ්නෙට උත්තර ගන්න තැනින්. කෝණ ටික ආපු විදිහ දාන්න. ඒකට ඕන වුණ ක්‍රමයන් තුන දාන්න. ඒක ලියන්න එහෙම කියන හේතුවක් ඇතුව ඒ කියන්නේ ඕන වුණ හේතු තුන පොඩ්ඩක් ලියන්න යටින්. ඒ ටික වැඩ ටික ඉවර වෙලා ටග්ගාලෝකේ නෝට් එක හදමු අපි. හරිනේ? වෙලා වැටි නේද? ලියන්න නෝට් එක නෝට් කියලා දාලා ලියන්න සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය. සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය. ඒක ලියන්න ත්‍රිකෝණයක පද දෙකක් සමාන නම් ත්‍රිකෝණයක පද දෙකක් සමාන නම් ත්‍රිකෝණයක පද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණ දෙක සමාන වේ. ත්‍රිකෝණයක පද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණ දෙක සමාන වේ. ගන්න රූපේ මෙහෙය පොඩියට අඳින්න. ඊළඟට දෙවෙනි කරුවා ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණය නෝට් ලියන්න ඕනේ. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ. ඊට පස්සේ අන්තිම තරුව ත්‍රිකෝණයක
අභ්‍යන්තර කෝණ තුන ලියන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් වේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් වේ. ළමයි මේ ඔයාලගේ නමට රීනේම් කරන්න. අර මේ පොඩක් අපි මාස් කරනවානේ. එතකොට නමට රීනේම් කරන්න. අන්තිම තරුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් වේ. අපි දැන් කතා කරන්නේ 18 වෙනි ගාන. 19 වෙනි ගාන ඉඳලා ගානට නෝට් ටික හදාගෙන ඒ ටික මේ සම්පූර්ණ කරගන්න. මුල් ටිකේ රෙකෝඩින් එක එවන්නම් පරක් වෙලා අපු ළමයිට. හරි. ඊළඟට ළමයි ගන්න 19 වෙනි ගාන. ඔන්න ළමයි පරක් වෙලා අපු ළමයිනොත් මෙතන ඉඳන් හරියට වැඩි ටික කරන්න ඕනේ. ඒකේ මුලින් නෝට් එක ලියන්න. එකම දේ ලියන්න කියන්නේ මේක අපි කලින් කියලා තියෙනවා. ලියන්න භාග දෙකක් එකතු කිරීමේදී හා අඩු කිරීමේදී හරය සමාන කරන්න. භාග දෙකක් එකතු කිරීමේදී අනිවාර්යෙන් ලියන්න මෙහෙම නෝට් එක. එකම දේ වුණාට ලියන්න. දැන් කියන්න ඕනේ කැමරාව ඔන් කරන්න කියලා. කට්ටිය. ලියන්නකෝ. නෝට් එක 19 වෙනි ගානට අදාළ නෝට් එක භාග දෙකක් එකතු කිරීමේදී හා අඩු කිරීමේදී හරය සමාන කරන්න. භාග දෙකක් එකතු කිරීමේදී හා අඩු කිරීමේදී හරය සමාන කරන්න. නිදි නෑනේ. ඔන්න ළමයි දීලා තියෙන ගාන තමයි විජය භාගයක්. විජය භාගයක් වුණත් භාගයක් නේ. එතකොට භාග වලට අදාළ දෙයම තමයි. හරි. මොකද බලන්නේ? හරය දිහා බලන්න ඕනේ. කියන්නේ යට ඉලක්කම දිහා බලන්න ඕනේ. ගාන හදන්න නම් එයාලා දෙන්න සමාන කරන්න ඕනේ. බලන්න වෙනස්කම් මොනවද කියලා. ඔන්න x අකුරයි x අකුරයි නයි ළමයි සමානයි. හරිද? එතකොට අයි x අකුරක් ගැන හිතන්න. හවුද වෙනව? ඉලක්කම් දෙක. මෙයා 3 මෙයා 2. මොකද කරන්නේ? මට කියන පොඩි ඉලක්කම ඉලක්කම් දෙකෙන් යට තියෙන ඉලක්කම් දෙකෙන් පොඩි ඉලක්කම කවුද? දෙකනේ. ඔව් දෙක 3 කරගන්න පුළුවන්ද? දෙකේ චක්‍රේ ළමයි 3 හම්බෙනවද? නෑනේ. දෙක 3 කරන්න බෑ. ඒ නිසා මෙයාගේ උඩයටයි දෙන්නම ඉලක්කම් දෙක මාරු කරලා ළමයි ගුණ කරන්න. මෙයාගේ ඉලක්කමෙන් මෙයාගේ උඩයටයි දෙන්නම ගුණ කරන්න. මෙයාගේ ඉලක්කමෙන් මෙයාගේ උඩයටයි දෙන්නම ගුණ කරන්න. එතකොට අදෙන් ගුණ කරලා දාන්න දෙවරක් දෙක 4යි. තුන් වරක් දෙක 6යි. අර මෙතන x අකුරයි 6යි. එක් වරක් 3 3යි. දෙවරක් 3 6යි. අතන x අකුරයි 6යි. අන්න යට ඉලක්කම සමානයි. එයා එහෙමම ලිව්වා. උඩ දෙන්න මොකද කරන්නේ? එයාලා දෙන්න විතරක් අඩු කළා. 4න් 3ක් ගියාම 1යි. එහෙනම් මේකට ළමයි උත්තරේ 6යි x වලින් 1.